right guys අයිබෝන් කොහොමද ඉතින් පහුගිය දවස්වල TikTok එකේ වීඩියෝ එකක් දැම්මා මොකක්ද දන්නවද මේ පිරමිඩ කේස් වලට අහු වුණාද Facebook නංගිට අහු වුණාද මල විකාරයයි කොල්ල ගොඩක් අහු වෙලා මේ මෙහෙමයි කියලා ස්කෑම් කියන්නේ මොකක්ද කියලා දෙන්නම් කියලා right පටන් ගමු අවසන් කරපු තැනින් ඉතින් මුලින්ම ස්තුතිවන්ත වෙන්න ඕන Facebook පැත්තෙන් ඉන්දුනිල් කිමේ ආයතනයට ඉන්දුනිල් අයියට මොකද මේ ඉන්දුනිල් අයියා පෞද්ගලිකව මාත් එක්ක කතා කරා මේ ප්‍රශ්නේදී අපි එදත් කතා කරා Facebook හැක් වෙද්දි කොරියාවේ ඉතින් අදත් කතා කරනවා මේ ඉන්දුනිල් අයියා කතා කරපුවම කො ලංකමල්ලි කියලා මට විස්තර වගේක් දුන්නා මේ ඒ හරහා මම කෙනෙක්ව සම්බන්ධ කරගෙන මේ විස්තර ටික ගත්තා ඒ වගේම තමයි මේ 2 minutes කොරියා සුසිල් අයියා වීඩියෝ එකක් දාලා තිබුණා Facebook එකේ ඒ වගේම TikTok එකෙත් මම ඒක දැක්කා පස් දෙනෙක්ගේ ට්‍රාන්ස්ලේට් වැඩවලට පොලිසියට ගියා පැමිණිලි දාන්න මෙහෙම මුදල් වංචාවලට අහු වෙලා කියලා. ඉතින් රයිට් පටන් ගන්නම් එහෙනම් ගොඩක් ස්තුතියි සුසිල් අයියේ ඒ වගේම මේ ඉන්දුනිල් අයියේ ඔය දෙන්නටම මොකද මේ දැනුවත් කිරීම ගැන ඒ වගේම ශේෂාන්ත S2 මේ ගොඩක් නොදන්න දේවල් කියලා දෙන සහෝදරයා ඔයාට ගොඩක් ස්තුතියි මේ වීඩියෝ කරන්න කලින් මාව දැනුවත් කරන එකට අදාළ දේවල් ගැන ඉතින් මෙහෙමයි කතා පටන් ගන්න අපි ස්කෑම් කියන දේ ගැන කතා කරමුකෝ මුලින්ම ස්කෑම් කියන්නේ මොකක්ද කියලා මම සිංහලෙන්ම කියන්නම් ස්කෑම් කිව්වම අපි ගොඩක් ඉංග්‍රීසියෙන් අම්මා මේක ලොකු දෙයක් මෙහෙමයි කිය. හැබැයි උන්ට මේක සුළු දෙයක්. ඔයාලගේ මුදල් යම් කිසි කෙනෙක්ගේ මුදල් අන්තර්ජාලය හරහා අපි කියමු අන්තර්ජාලය හරහා ඉන්ටර්නෙට් ඉංග්‍රීසි වලින් කියන ඉන්ටර්නෙට් එක ඒ කියන්නේ සෝෂල් මීඩියා හෝ යම්කිසි මාධ්‍යයක් හෝ ඇප් එකක් හෝ හරහා අන්තර්ජාලය හරහා යම්කිසි කෙනෙක්ගේ මුදල් ඒ කෙනා දැනුවත්ව හෝ නොදැනුවත්ව වංචනිකව තමා සතු කර ගැනීම අන්සතු මුදලක් තව කෙනෙක්ගේ සතු වීම තමයි ස්කෑම් වෙනවා කියන්නේ. හරිද? ඔයාලට පැහැදිලි ඇති කියලා මම හිතනවා. ඊට පස්සේ මෙහෙම දෙයක් පහුගිය දවස්වල මේ දකුණු කොරියාවේ අපේ කට්ටියත් අම්බානකට අහු වෙනවා. බොරු කියන්න ඕනේ නැහැ. කොච්චර මහන්සි වෙලා වැඩ කරත් චීත්තයක් දැක්කම සටස් ගාලා අහු වෙනවා අපේ අයියලා. ඒක නම් හොඳටම දන්නවා. හරිද? ඔන්න ඉතින් අහු වෙලා තියෙනවා පහුගිය දවස්වල අයියලා දෙන්නේ තුන් දෙනෙක් මේ කියද්දි මෙච්චර කට කහ මේ කියද්දි අහු වෙලා තියෙනවා ඊට පස්සෙත් අහු වෙලා කෙලවුනාම කෝල් ගහනවා අතර වටේ ඉල්ල මේ අයි අනිත් අයියලාට කෝල් ගහලා ඒ මිනිස්සුන්ට දෙනවා අයියා මට කෙලවුනා කියලා වද දෙනවා. හරිද? එහෙම වෙන්න ඕනේ නැහැ. දැනුවත් වෙන්න. මහන්සි වෙලා හම්බ කරන කී හරි අදාළ ආයතනයක් කරා හෝ බැංකුවක් කරා නීත්‍යානුකූලව ලංකාවට දාන්න. ගෙදරට සල්ලි යවන්න. වැඩිපුර හොයන්න ගිහිල්ලා අන්තිමට කෙලව ගන්න යන්න එපා. අන්තිමට ඔයාලගේ සල්ලි ටිකක් නැති වෙනවා. අර වෙච්ච මහන්සිය ප්‍රතිඵලත් නැති වෙනවා. හරිද? ඉතින් මේ පහුගිය දවස්වල දැන් මට මල් ළඟ ඒ Facebook account දෙක තියෙනවා. මට ඒක මෙතන ඉදිරිපත් කරන්න බෑ. නම් දෙකත් එක්කම තියෙනවා. මේ චලනී දිසානායකයි උනොහොම නම් දෙකක් මට එවලා තිබුණා. මෙන්න මේ දෙකෙන් තමයි අයියේ ආවේ කියලා. ඉතින් මේ නොදන්න කාන්තා account වල අපි දන්නේ නැහැ මේ ඉන්නේ ඒ අදාළ පුද්ගලයාමද කියලා. මොකද මේ නම් කිව්වට දැන් අපිට මෙතන කියන්න බෑනේ. මොකද අපි මූණ දැකලත් නැහැ. මට ආපු විස්තර අනුව මට මේ ඒ දෙන්නගේ ෆොටෝස් මෙතන දාන්නත් බෑ. මොකද අපි දන්නේ නැහැනේ මේක හැක් කරපු එකක්ද මේක ෆේක් එකක්ද කියන්නේ වෙන කාගේ හරි දාලා තිබුණොත් ඒ නිසා නීත්‍යානුකූල වශයෙන් මේ මට ඒව මෙතන නම් වශයෙන් ඉදිරිපත් කරන්න බෑ. කොහොම හරි කාන්තා Facebook account එකකින් තමයි දෙකකින් ඇවිල්ලා තිබුණා මැසේජ්. මෙහෙම මේ මුදල් ආයෝජනය කරන්න මෙච්චරක් ආයෝජනය කරන්න මෙහෙම හදන්න ඒකත් ලෝකයේම ප්‍රසිද්ධ මුදල් එහා මෙහා කරන ආයතනයක නමක් කරා තමයි මෙයාලා මේ දේ කරලා තියෙන්නේ. ලෝකයේම ප්‍රසිද්ධ. හරිද? අපට ආයතනවල නම් ගම් සඳහන් කරන්න බෑ මෙතනදී. එහෙම කරද්දී ඒ ආයතනයට මම දැනුවත් වුණා ඇප් නැහැ. වෙබ්සයිට් නැහැ. හරිද?
මම දන්නේ මං හොයලා බලපු විස්තර අනුව එයාලගේ අපි එයාලගේ නියෝජිතයෙක් ළඟට එයාලගේ නියෝජිත ආයතනයක් හෝ ලංකාවේ නම් බැංකු හරහා තමයි වෙන්නේ. ඒ හරහා තමයි අපිට මුදල් මේ කොහෙට හරි යවන්න විතර හදිස්සියකදී මුදල් මේ යැවීමක් විතරයි කරන්න පුළුවන්. හරිද? ඊට පස්සේ ඒ හරහා මෙයාට account එකක් හදලා මුලින් $500ක් ආයෝජනය කරන්න කියලා මෙයාට ඒක profit එක දවසට මුලින් $500 දවසට රුපියල් 9000ක් 10000ක් ගානේ දීලා මෙයාට කොහොම හරි බෝනස් ගානකුත් එකතු වෙන්න $13000 ගානක් පොඩි ගානක්ද $13000 ගානක මේ account එකේ මෙයාගේ $13000 ගානක් පෙන්නලා දැන් $13000 ගානක් වුණ අපිට කොච්චර ආයි පිස්සුනේ විඩ්‍රෝ එක ගන්නවනේ අනිවාර්යෙන් කවුදානේ $13000ක් මේ account එක නිකන් තියලා දෙන්නේ විඩ්‍රෝ එක ගන්න ගියාම මෙයාගේ account එක බ්ලොක් වෙනවා ඒක වෙනවමයි ඕක සාමාන්‍ය දෙයක් ඔය ගොඩක් ඇප් තියෙනවා ඔය ගේමින් ඇප් තියෙනවා රෝමේෝ තියෙනවා මේ ඔය දේවල් වෙනවා හරිද ඒ බ්ලොක් කරලා ඊට පස්සේ මෙයාට අහපව කතා කරලා කියනවලු මේ ඔයා අයියේ මේට මේ බැංක් එකෙන් බ්ලොක් කරලා තියෙන්නේ මෙහෙමයි එකපාර ලොක් ගානක් විඩ්‍රෝ ගන්න ගියපු නිසා ඔයාලා $6000ක ඉන්ෂුරන්ස් එකක් තියෙනවා ඒ ඉන්ෂුරන්ස් එක දාන්න ඊට පස්සේ ඔයාට ඔක්කොම මේ $13000 ගාන විඩ්‍රෝ කරගන්න පුළුවන් කියලා. තව $6000කට මල්ලිගේ කෙලින්න තමයි හදලා තියෙන්නේ. මල්ලි හොඳලාට මොලේ කල්පනා කරලා මල්ලි 6000 ගාන දාලා නැහැ. හරිද? දැම්මේ නැති පාර මෙයා ඒ මල්ලිව බ්ලොක් කරලා. බ්ලොක් කරලා ඊට පස්සේ කියනවලු ඔයා මගෙන් ගත්ත සල්ලි දෙන්න කියලා. අර කොල්ලා කියනවා මේ අයියේ මම සල්ලි එහෙම ගත්තේ නැහැ මේ පස්සේ මෙහෙමයි මම අයියේ මෙහෙමයි පස්සේ කතා කරලා බද්දි හැබැයි ඇවිල්ලා අවුරුදු එකමාරයි කොරියාවට ලංකාවේ ගොඩක් ණය වෙලා ඇවිල්ලා තියෙන ප්‍රශ්න ගොඩක් ඔළුවේ එහෙම තියාගෙන ඇවිල්ලා වැඩිපුර සල්ලි හොයන්න ගිහිල්ලා මේ අන්තිමට අවුරුදු ගාණක් කම්ප කරපු ගානටත් කෙලවගෙන හරිද මේ වගේ නම් ගම් කියන්න බෑ මේව හරි දුකයි අපට මොකද අපේ මෙහෙම අහුවෙනවා අපේ විතරක් නෙමෙයි කොරියාවේ විතරක් නෙමෙයි මැද පෙරදිග ඔයාලත් රැවටෙන තැන් තියෙනවා ඒව ගැන කියන්නම් මේ වීඩියෝ එක අවසානට ඉතින් එහෙම තමයි වෙලා තියෙන්නේ ඉතින් ඔයාලට මට දෙන්න තියෙන්නේ මෙතනදී පණිවිඩේ ඔයාලගේ Facebook account එකට ඔයාලට කවුරුවත් ඇවිල්ලා මේ නංගිලා මේකට ආදරයට එන්නේ නැහනේ හරිද ගොඩක් නංගිලා අපට ආදරයට එන්නේ නැහනේ ඇවිල්ලා අනිත් එක මේ මුදල් ආයෝජනය කරලා යකෝ ලක්ෂ ගණන් නිකන් දෙන්න උන්ට අපට පිස්සුද ඈ හැංගිලා කරන පිරමිඩ කේස් පිරමිඩ කියන ජාවාරම ලංකාවේ নানা විදියට යනවා මේ අදට මෙහෙ කොරියාව විතරන්නේ මේක ජාලයක් මේ හරහා සම්බන්ධ වෙච්ච ගොඩක් මිනිස්සු ඉන්නවා උන්ගේ මේ උන් කරන්නේ මේ ඒක අමුතුම ක්‍රමයකට හරිද ඉතින් ඔයාලා මේවට අහු වෙන්න එපා වැඩිපුර සල්ලි හොයන්න ගිහිල්ලා ඔයාලා මේවට රැවටෙන්න එපා බොරු වැඩක් මේක තමන් මහන්සියලා හම්බ කරන කී හරි අතපය හම්බ කරලා මොකක් හරි ඊට අමතරව ලංකාවේ ව්‍යාපාරයක් පටන් අරගෙන ඒකෙන් කීයක් හරි හොයාගන්න බලන්න බොරුවට සල්ලි දාලා අන්තිමට අතේ තියෙන ගානටත් කෙලවගෙන බැංක් account වලට කෙලවගෙන දැන් ලංකාවේ මේ දවස්වල එනවද ඔයාලට කෝල් මෙයා ඔයාලට මේ gift එකක් තියෙනවා මේ ගාන දාන්න ඕන මෙහෙමයි මේ ගාන ගෙවුවම තමයි gift එක හම්බෙන්නේ මෙච්චර වටින gift එකක් කියලා එනවද කෝල්ස් ආන්සර් කරන්න එපා ආන්සර් කරොත් මව්පිය මතක් කරලා ෆෝන් එක තියන්න අපට බලයි gift ඕනේ නැහැ කියලා මොකද ඔයාලගේ හිතවතෙක් ඔයාලට gift එකක් කියනවා නම් ඌ අනිවාර්යයෙන්ම ඊට කලින් ඔයත් එක්ක නිතර කතා බහේ යෙදෙන කෙනෙක් වෙන්න ඕන සමහරලාට ඒ කෙනාගේ Facebook account එකෙන් ඔයාලට කෝල් එකක් එන්න පුළුවන් වීඩියෝ කෝල් එකක් අරගෙන මූණ තහවුරු කරගෙන ඒ කෙනාමද කියලා බලලා මිසක් අහුවෙන්න එපා ඒ චුව කරන්න එපා මොකද මේක අන්තර්ජාලය හැමතැනම තාක්ෂණයේ දියුණුවයි කියන්නේ ගොඩක් තැන්වල මිනිස්සුන්ගේ දේවල් ගරා ගන්න තියෙන තැන් වැඩි හරිද ඒ වගේම තමයි මේ ඒ ලංකාවේ මේ දවස්වල මුදල් ගන්න විදිය හරි තව දෙයක් යනවා පහුගිය දවස්වල මම දැක්කා මේ ටීවී channel වල ප්‍රොමෝට් කරනවා ඔන්ලයින් ජොබ් දෙනවා කියලා මේ ලංකාවේ
පෞගි දවස්වල මේ ඕනම රටක ඉඳගෙන ගන්න පුළුවන් එක බටන් එකක් විතර බන්න පුළුවන්. මේක ඉතින් පරණ කතාවක් වුණා මේක තාම යනවා මේ සිද්ධිය. එක්තරා නුවර පැත්තේ ආයතනයක්. මේ එයාලා මේ Zoom මීටින් අරගෙන තමයි කරන්නේ. හැබැයි තාම ඔන්ලයින් ජොබ් ගතිපු කෙනෙක් නැහැ හොඳේ. එයාලා කරන්නේ කට්ටිය එකතු කරලා මාසෙට 6000 ඔහොම කීයක්ද අරගෙන මේ මිනිස්සුන්ගෙන් මේව කරගෙන මේ මිනිස්සු රවට්ටගෙන සල්ලි එකතු කරගෙන අන්තිමට ආයතනෙත් නැහැ ජොබ් එකක් නැහැ. ඔන්න ඕක තමයි පැහැදිලිවම කිව්වොත් ස්කෑම්. දැනුවත්වම වාගේ සල්ලි වංචනික ලෙස අරගෙන ඔන්ලයින් හරහා. හරිද? ඊට පස්සේ දැන් ස්කෑම් කතන්දරෙත් ඉවරයි, පිරමිඩ් කතන්දරෙත් ඉවරයි. ඔයාලා අහුවෙන්න එපා ඒ කතන්දරයට. තව කතන්දරයක් තියෙනවා. වරම් කතන්දරය. TikTok එකේ මේ දවස්වල හරිම ජනප්‍රියයි. සාස්තර කියනවා අම්මට සිරි වෙන්න මේ සාස්තර කියන උන් ඉන්නවා ලංකාවේ වරම් අරගෙන දෙවියන්ට වඩා 33 කෝටියක් දෙවිවරුන්ට වඩා දැන් වරම් තියෙන උන් ලංකාවේ. හරිද? ඉතින් මේ ඔතනදී මේ ළඟදී මම කට්ටන්ඩියට කතා කරා. ඒ කට්ටන්ඩියට කතා කරාම ඒ කට්ටන්ඩිය කියනවා මේ බිස්නස් නෑ බම් මේ දවස්වල මම ළඟ වොයිස් රෙකෝඩ් තියෙනවා. දාන්න නැත්නම් මේවා මේ ඉල්ලීමක් කරපු නිසා එපා බන් දාන්න කියලා. හරිද? මම වීඩියෝ එකක් ගහන්න තමයි යාට කෝල් එක ගත්තේ මට බැනපු නිසා. මේ බිස්නස් නෑ බම් මේ දවස්වල සෝෂල් මීඩියා කාරයෝ දැන් වෙනෙම මොනේ ප්‍රොමෝට් කරන්නේ කියලා. ඉතින් මේ පණිවිඩේ සෝෂල් මීඩියා කරන ඔයාලට හොරුම ප්‍රොමෝට් කරන්න එපාවා. හොරුම ප්‍රොමෝට් කරලා බොලාගේ රීච් වැඩි ගන්න එපා. අහිංසක මිනිස්සුන්ගේ සල්ලි නැති බංගස්ථාන කරලා දාන්න එපා. පව් මිනිස්සු දුක් මහන්සි වෙලා හම්බ කරන අර මැද පෙරදිය ගෑනු ගිහිල්ලා අර TikTok එකේ ගිහිල්ලා බලාපල්ලා. ලයිව් වල බඩ ගාගෙන වැඳගෙන තමන්ගේ ගෙවල් වල ප්‍රශ්න කියන මුළු ලෝකෙටම පේන්න උඩ නැගෙන. අරුන් කේන්දරේ බලනවායි කියලා මේ එකෙන් ගගහ උන් බොරුවේ කියනවා. අර මිනිස්සයාගේ ඔක්කොම විස්තර ටික මුළු ලෝකෙටම පේනවා TikTok එක හරහා. හරිද? සෝෂල් මීඩියා කරන ඔයාලගේ මම මේ ඉන්න ගොඩක් මේක මැද පෙරදිග ඔයාලට කියන්නේ මම ළඟ තියෙනවා වොයිස් රෙකෝඩ් එකක් නම්ගම් එක්ක සෝෂල් මීඩියා කරන කීප දෙනෙක්ගේ නම්ගම් එක්ක මෙයාලා දැන් මෙයාලා ප්‍රොමෝට් කරන්න මෙයාලා ප්‍රොමෝට් කරන්න කියලා. හරිද? මට ඒක දැන් උනත් එළියට දාන්න පුළුවන්. දැම්මොත් රෙදි ගැලවෙනවා ඔය සෝෂල් මීඩියා කරන මැද පෙරදිග මහත්තුරු කීප දෙනෙක්ගේ. ඒකින්ද තමන්ගේ රටක තමන් එක්ක දුක් මහන්සි වෙලා හම්බ කරන් ඉන්නේ වෙනුවෙන් කතා කරපල්ලා හරි විදියට. අහිංසක මිනිස්සුන්ගේ සල්ලි ඔයාගේ ප්‍රශ්නෙට මෙන්න මේ ගුරුතුමා තමයි කියලා හොරුම ප්‍රොමෝට් කරලා පෞගේ දවස්වල අර ගෑනු කෙනෙක් බෙල්ලේ වල දාගෙන පුතාම මැරනවලු නේද බං? අර එක ගුරෙක් ලක්ෂ ගාණක් මේ හොරකම් කරලා මේ ගුරුකමක් කරන්න කියලා. ඉතින් මේ ඒ ගැනත් දැනුවත් ගන්න. අහුවෙන්න එපා ඔය වංචාකාරයෝ දෙගොල්ලොන්ටම. අරුණුත් කරන්නේ ස්කෑම්, මුනුත් කරන්නේ ස්කෑම්. ඔයාලගේ මුදල් වංචනික ලෙස අන්තර්ජාලය හරහා ගරා ගැනීමක් ඔයාලා දැනුවත්ව නොදැනුවත්ව. එහෙනම් ඉතින් ඕක තමයි මේ දැනුවත් කරන විශේෂයෙන්ම කියන්නේ කොරියාවේ කට්ටියට ඔයාලට එන Facebook account වල Facebook message ගැන ඒ වගේම WhatsApp message WhatsApp group වලට add වෙන්න එපා. ඔය එකේ group වලට add වෙන්න එපා. add වෙද්දි පරිස්සමෙන් එන link click කරද්දි පරිස්සමෙන් හැමදාම කියන මේක අද ඊයේ නෙමෙයි 2013 ඉඳන්ම මේ දේවල් කියනවා link නම් click කරන්න එපා කියලා. ඉතින් ඒත් අහන්නේ නැහැ. ඒත් click කරලා ඔබලා අහුවෙනවා මොන අමාරුවකටද මන් දන්නේ නැහැ. ඒකින්ද කියන්නේ ඔය අමාරුකම පැත්තකින් තියලා මේවට අහුවෙන්නේ නැතුව පරිස්සමෙන් ඉඳපල්ලා ගිහිල්ලා එන්න. මම ෆ්ලයින් වර්ල්ඩ් තෙරුවන් සරණයි. අමතක කරන්න එපා ෆ්ලයින් වර්ල්ඩ් YouTube channel එක subscribe කරන්න. ඒ වගේම TikTok account එකත් follow කරන්න. Facebook account එකත් follow කරලා තියාගන්න. ජයෙන් ජයම වේවා හැමෝටම තෙරුවන් සරණයි.